අපදුන්නාම ලංකාවේ වියෝජිලට වඩා වියෝජිලා වෙච්ච නැත්නම් භික්ෂූන් වගේම මේ රටේ තමන් සියල්ල දන්නවා කියලා ඉන්න මිනිස්සු තවත් පරීක්ෂණ ඉල්ලනවා නෑ මේක අසාධාරණයි මේ තීන්දුව අසාධාරණයි කියලා. එහෙම තැනක අපි ඉන්නේ. ගෙවන හැම හෝරාවක් පාසා මාධ්‍ය ඇතුළුව ජනමානසයට බලපෑමක් එල්ල කළාගේ සියලු අංශයන් ක්‍රියාත්මක වෙන්නේ ආදානග්‍රාහීත්වයට කිරුළු පළදවන්න මිසක් මානවයා තුළ අවබෝධය වර්ධනය කරන්න නම් නෙමෙයි. මේ මයික් වලටත් මේක අදාළයි. ඊටසුළු ඕපාදූපකින් පවත් තැති අරන් කැති මුගුරු ගන්නා තරමට වර්තමාන සමාජයේ ආවේගශීලී වෙලා ඉවරයි. බීතියෙන් මුසපත් වෙලා ඉවරයි. අද අපි මෙතනදී කපිලයන් ගමගේ සහෘදයාගේ නවතම කෙටි කතා සංග්‍රහය අපරාධයේ නොවැම්බර් කෘතිය ගැන කතා කරන වන් වටපිටාවට. දැන් මම මේ කෘතියට ප්‍රවේශ වෙන්න පොඩි එළඹුමක් හැටියට ගන්න කැමති ලංකාවේ හිටපු විශිෂ්ටතම මිනිස්සෙක් අදීනම පුවත්පත් කලාවේදී කෙටි කතා කරුවේ කවියෙක් පරිවර්තකයෙක් ඒ සියල්ලටම වඩා හොඳ කොන්දක් දෙවිච්ච මිනිහෙක් අර මට කොන්දක් තියෙනවා කියලා කෑ ගැහුවේ නැතුවට හොඳටම කොන්ද දෙවිච්ච මිනිහෙක් දැන් ඉන්න සමහරුන්ට තියෙන කොන්දට වඩා කොන්දක් අර මේ ඌරු කැලෑවෙන් පයින්නකොට මේ ඉන්න පොළොංගුන්ට තියෙනවා ඔබ දැකලා තියෙනවද මන් දන්නේ නැහැ මේ ඔය වියලි කලාපේ ඌරෝ පාර හරහා මාරුනකොට පාරේ බඩ ගන්න පොළොංගු කෙලින් වෙලා හිට ගන්නවා මේ කෝට්ට වගේ ඔය වන්නේ ඉන්න මිනිස්සු දන්නවා ඒක. ඌරා ඒකට ගහන්නේ නැහැ. ඒ ඌරට කොන්ද තියෙන සමහරුන්ට වඩා. නමුත් මම මේ කියන්නේ පුද්ගලයා දයාසේන ගුණසිංහ. දයාසේන ගුණසිංහ තමයි කපිලගේ මුල් කෙටි කතා පොතට යම් සටහනක් ලියන්නේ. දයාසේන ගුණසිංහයන් කවිය ගැන විශිෂ්ට පෙරවදනක් ලියන ඔහුගේ දොරමඩලාව කෘතියේ. අද දොරමඩලාව මම හිතන්නේ නූතන කවිය නිහුවක්කයට කියවන්න හම්බ වෙන්නේ නැහැ. දොරමඩලාව නොවදිමි සිදුවත් කෘතියවත් ඔහුගේ රන්දටි කඳුළු කෘතියවත් මා පමණ නුඹ කැටුවාවේ මම දයමේ දියණිනි මොහොතකින් සඳේවි තනියර රන්තැටිය පුරවා කඳුලිනි. මේ විශිෂ්ට කවි අද අපිට කියවන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම දයාසේනගේ කෙටි කතා පොත් ටික කියවන්න හම්බෙන්නේ නැහැ. කේතුමති හෝටලේ රාත්‍රියක් මරුවාගේ හෝරාව ඊළඟට කැනල් පාරේ නිසාජරය. ඔව් කේතුමති හෝටලේ අපූර්ව පෙරවදනක් ලියන. ඒ පෙරවදනෙන් තමයි මම උපුටගන්නේ මේ කතාවට ප්‍රවේශය හැටියට. ඔහු ලියනවා මෙහෙම. කෙටි කතාව වෙනු ස්වෛරී සාහිත්‍යාංගයක් විනා නවකතාකරණය සඳහා පූර්වාභ්‍යාසයක් හෝ නවකතාකරණයට පිවිසෙන්නට මැලිවවන්ගේ ക്ഷേම භූමියක් හෝ නොවේ. සිසේරියන් සත්කම් වලින් සිදුවන දරුපත්වල සිට රියෙන් පිහියෙන් තුවක්වෙන් හා බෝම්බෙන් සිදුවන මරණ දක්වා සියල්ල ක්ෂණික වී ඇතිසේම සියල්ල ක්ෂණිකව පතන අසහනකාරී අවිවේකී අසංවර සමාජයක ආවේග ප්‍රවේගයන් පිටුකොට දැක්වීම සඳහා කාලයේ වන්දියට ගන්නා වූ නවකතාවටත් වක්‍රෝක්තිය සහ ව්‍යංගය ආත්ම කොටගත් කවියටත් වඩා ප්‍රබල වූද උචිත වූද මාධ්‍ය වනුයේ කෙටි කතාවයි. ඔහු තවදුරටත් මෙහෙම කියනවා. අද අප වෙසෙන්නේ මේ රටේ වසර 2000 ගණනක ඉතිහාසයේ කිසිදා නොවූ තරමින් කැළඹි ඇලලී ගිය සමාජයක. විවේකය හා සන්තුෂ්ටිය නාම මාත්‍රිකව පමණක් රැඳී ඇති අතර අවිනිශ්චිතතාව භීතිය හා ඉච්ඡාබංගත්වයේ කාලයේ ප්‍රමුඛ ප්‍රවණතාව බවට පත් වී ඇත. මුළු මහත් සමාජයේ වසා පැතිර ගිය මෙම ඛේදජනක ව්‍යසනය මැද සිරගත වී සියලු අපේක්ෂාවන්ගෙන් විමුක්තව නිෂ්ක්‍රීය නිෂ්ඵල පැවැත්මක යෙදෙන පොදු මිනිසාට වසර ගණනින් ඉදිරියට විහිදෙන අනාගතයට වඩා ඒ මොහොත වැදගත්ය. මේකී මොහොත නවකතාවට හා කවියට වඩා දැඩිව ග්‍රහණයට ගැනීමේ ශක්තිය කෙටි කතාවට ඇත. ඒ දයාසේන ගුණසිංහ කෙටි කතාව පිටවන තැන. ඔව් කියනවා අතීතයේදී වසර ගණනාවකට වරක් හෝ අසන්නට දකින්න නොලැබුණ තරමේ ප්‍රචණ්ඩ ආවේගකර සිද්ධීන් වර්තමානයේ දෛනිකව සිදුවේ. බාහුල්‍ය සේම පුනරුක්තියද නිසා එබඳු සිදුවීම් එදිනදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත් වෙමින් පවතී. මේ අතර මේකී සියලු සිදුවීම් නිසා ඇතිවන කම්පනයට හා ප්‍රචණ්ඩ ආවේගයන්ට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් පොදු මිනිසා තුළ වර්ධනය වෙමින් පවතින ආකාරයක්ද පෙනියයි. එම්ලේච් යුගය කරා විපරිණාමයේ වීමක් ලෙස ඇතැම්හු දකිති. එහි යම් සත්‍යක් වෙයි. මොහොතින් මොහොතට ජීවත් වන මිනිසා සිද්ධීන් අතර සම්බන්ධය නොදක්නේය. සෑම සිද්ධියක්ම ඔහුට දෙකලා සිද්ධියකි. එයින් සමස්ත යටින් දිවෙන යථාර්ථය ඔහුට පසක් කරගත නොවේ. දැන්ට දශක ගණනාවකට උඩදී දයාසේන ගුණසිංහයන් මේ ලියන පෙරවදන අදට එදාටත් වඩා අදාළයි කියලා මම හිතනවා. ප්‍රපාතයක බැවුමේ එල්ලී සිටින ඔහු Tamanගේ නියපහුර වැදී ඇති තැන විනා පයට පහළින් නැති ප්‍රපාතය හෝ ඉහට ඉහළින් නැති සුරක්ෂිත භූමිය නොදකි. ඉහළට ඇදෙන්නට වෙරදැරීමක් වෑයමක් නැත. එහෙත් ප්‍රපාතයට ලිස්සා යාමේ අනවරත ක්‍රියාවලිය ඔහුටත් නොදැනීම අනුක්‍රමයෙන් සිදුවේ. සමස්තය සහ ඇතුළින් තිබෙන යථාර්ථය ඔහුට පසක් කරවා ඔහු ඉහළට ඇද ගැනීමට වෑයම් කරන්නෝ කවරහුද? එම වගකීම මූලිකවම පැවරී ඇත්තේ ජන සංනිවේදන මාධ්‍යයන් වෙතය. එහෙත් මේකී සංනිවේදකයෝද ඔහුත් සමග ප්‍රපාතය කරා ලිස්සා යන්නෝය. මේ නිසා සාහිත්‍යකරුවගේ වගකීම හා මෙහෙවර තවත් බැරෑරුම් වෙයි.
එකී වගකීම හා මෙහෙවර දුරස්ත විටු කළ හැකි දෙයක් නෙවේ. ඔහු ප්‍රපාතගාමීන් වෙත ලං විය යුතුය. එසේ ලං වීම සඳහා වඩාත්ම උචිත මාධ්‍ය සොයාගත යුතුය. අද ඊට වඩාත්ම උචිත වඩාත්ම ප්‍රායෝගික මාධ්‍ය වන්නේ කෙටි කතාවයි. දයාසන ගුණසිංහන් පැහැදිලිවම කියනවා කෙටි කතාව යනු නව කතාවට ප්‍රවේශ වීම සඳහා අත්හදා බැලීමේ ලියවිල්ලක් නෙමෙයි කියන එක. මේක ඇත්තටම හරි වැදගත් අදහසක්. මොකද ලංකාවේ හුඟක් අය හිතනවා ලේඛකෙක් වෙන්න තියෙන පහසුම වග ළමා කතාවක් රචනා කරන එක කියලා. ඒවා අපිට අනන්ත ඇහිලා තියෙනවා. ළමා කතාවක් ලියන එක තමයි මේකට පිවිසෙන්න තියෙන මුල්ම බෙදිය කියලා. ලියෝ තෝල්ස්ටෝයි වගේ දවන්ත ලේඛකෙක් ළමා කතා ලියන්නේ හොඳම පරණත ලේඛකෙක් බවට පත් වුණාම ගෝකිලත් එහෙම තමයි. ලෝකේ විශිෂ්ටම නිර්මාණකරුව ළමා කතාවක් ලියනකොට අනිත් තමන්ගේ සියලු නිර්මාණයන්ට වඩා ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. නමුත් අපි වගේ අර විශිෂ්ට රටවල් ආසියාවේ ආශ්චර්ය වගේ රටවල් අපි හුඟක් වෙලාවට හිතනවා ළමා කතාවක් ලියුවම ටක් ගාලා ඕන එකක් ලියන්න පුළුවන් කියලා. ඒ තමයි අපේ හැටි. අපි හරි වෙනස් જાතියක් කියලා මම දැක්ක Facebook එකේ ලියලා තියෙනවා. දැන් දයාසෙන ගුණසිංහගේ මේ අදහස අද අපි තවත් බරපතල විදිහට හිතන්න ඕනේ කියලා මම හිතන අවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යාපාරික ලෝකයේ තුල සාහිත්‍ය වැරදි ලෙස ප්‍රභේදගත කිරීමත් ලේඛකයන් මේ වැරදි ප්‍රභේද කරන ඉවසෙමින් සිටින ප්‍රවණතාවයක් නිසා ප්‍රකාශකයෝ කරන වැරදි ප්‍රභේදගත කිරීම සාහිත්‍යකරු ඉවසීම මේ දෙකම එක වගේ වැරදි කියලා මම හිතනවා. අපේ රටේ ස්වර්ණ පුස්තකය කියන්නේ නවකතාව. ඒ තමයි සාහිත්‍යයන්ගේ ඉහළම කිරීටය. කවිය සහ කෙටි කතාව කියන රජත පුස්තක සම්මානයෙන් සැනසීතු දෙවන පෙළ සාහිත්‍ය. මම මේ කියන්නේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි. එහෙම හිතන්න එපා. වෙළඳපොළ තුළ ස්වර්ණ පුස්තක සම්මානය හරහා හරි නවකතාවට ඉහළ වෙළඳපළක් ඇති වීම ව්‍යාපාරික අරමුණින් වගේම සාහිත්‍ය පාඨකයාගේ පැත්තෙනුත් හොඳ දෙයක්. ඒක මම පිළිගන්නවා. ඒ ප්‍රකාශකයා පිළිගත යුතු දෙයක් තියෙනවා. ඒ කෙටි කතාව සහ කවිය යනු නවකතාවේ බාල සහෝදරයෝ නැත්නම් වෙනත් අඩු කුලයක සාහිත්‍ය ශානරයක් නොව වෙනම ස්වාධීන මාධ්‍යයක් කියන එක. ඊයේ මම දැක්ක ආයි Facebook එකේ දාලා තියෙනවා කුලේ කියලා ෆොටෝ එකක් දාලා අර ක්‍රිකට් බලධාරීන්ගේ ෆොටෝ එකක් දාලා අඩු කුලේ කියලා. ඒවත් කෙටි කතාව වගේ. හරි වටිනවා. ඒ වගේ ස්වර්ණ පුස්තකේ නවකතාව වෙන්නේ අනිත් එක රජත පුස්තකේ නිකන් හරියට කියනවා රජක පුස්තකේ වගේ. සාහිත්‍යයේ මෙහෙම කුල ભેදයක් හැදෙන්නේ කොහොමද? ඒ කුල ભેදේ සාහිත්‍යකරුවෝ හැටියට අපි ඉවසන්නේ කොහොමද? මම හිතන්නේ මේවා අපි කල්පනා කරන්න ඕන කියන එක. මට අනුව නම් ඊයේ ස්වර්ණ පුස්තක සම්මානය යටතේ නවකතාව, කෙටි කතාව සහ කවියට සම්මාන පිරිනැමීම. බැරි වෙලාවත් එක වසරක නවකතාව, කෙටි කතාව, කවිය යන මේ ත්‍රිත්වයටම නැතිනම් දෙකකට හරි එකම ලේඛකයෝ සම්මාන ලැබුවොත් එයා ඒක සමසිතින් බාර ගන්නවද? බාර ගන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නේ ඒක. ලංකාවේ එහෙම ඉන්නවා නවකතාව, කෙටි කතාව, කවිය මේ සියලුම දද එරික් වගේ විශිෂ්ටයෙක් මේ සියලු ප්‍රදේශයන් පුරා සැරිසරන කෙනෙක්. ඒක අවුරුද්දක ස්වර්ණ පුස්තක නවකතාවට තෝරගෙන කවියයි කෙටි කතාවයි රජත පුස්තකයට තෝරගත්තොත් නිර්මාණකරුවා ගිහිල්ලා ලොකු පුතාව එක අතකින් අරගෙන අර කිරෙන් බාල වෙච්ච එමුන් දෙන්න කියලා අනිත් එක ගන්නවද? මේව ගන්න පුළුවන්ද? අපි මේක ඉවසනවද? මං හිතන්නේ මේක ගැන අපි කල්පනා කරන්නට ඕනේ. සාහිත්‍යකරුවෝ හැටියට අදටත් අපි මේ ප්‍රශ්නෙට හරියට මුහුණ දෙන්නේ නැහැ. මම නම් කියන්නේ අපි සම්මාන ලද කෘති පිළිබඳ විවේචනයටත් වඩා ඉදිරියට ගත යුත්තේ සාහිත්‍යයේ මේ කුල ભેදය පිළිබඳ ප්‍රශ්නේ. දයාසන ගුණසිංහගේ අර උකුටණයත් එක්ක මම කපිලගේ කෙටි කතාව තියමු වෙන්න කැමතියි. මේ ගෙවෙන්නේ ජූලි මාසේ. ජූලිය කියපු ගමන් වෙන රටකට එන අර්ථය නෙමෙයි අපිට එන්නේ. අපිට ජූලිය කියන්නේම කළු ජූලිය. ජූලි වර්ජකේ කොච්චර අපිට මතක් වෙනවද? රටේ බරපතලම ඛේදවාචකයේ දරුණු කැලල නොමැකී තියෙන මාසේ. මේ මාසේ කිව්වමත් ඒ විදිහමයි. 2009ට කලින් ලංකාවට මේ කිව්වහම වෙසක්, ප්‍රීති වෙසක්. බුද්ධාලම්බන ප්‍රීතිය. දැන් මේ වචන කතා කරන්නත් බයයි. ප්‍රීති වෙසක් කියනකොට කවුරු හරි මිතුරු වෙසක් කිව්වොත් බඩුම තමයි. වාමාංශිකයන්ට කම්කරු දිනේ, මයිමල්, රතු පෙළපාලි, අරගල, සටන් පාට. ඒ 2009 ඉඳලා මේ සියලු අර්ථයන් කන පිට හරවලා වෙනම අර්ථය පෙළක් මේ මාසෙට ආරෝපණය වෙනවා. ඒ අර්ථයන් ඇස්සේ දකුණට කිරිබත් තියෙනවා. කපඤ්ඤකෝ කිරිබත් කියලා කණ්ඩ ගහලා කිරිබත් කවපු මේ මාසයක් අපිට තිබුණා. අපි පියංකාරගේ බඳුල්ල ජයවීර කවියා බස් එකේ යනකොට කිරිබත් දීලා කන්න බෑ කිව්වහම ඒ කන්න බෑ කියන්නේ කියලා අහලා තිබුණා. ඒ කිරිබත් කන්න ඕනේ. දකුණට කිරිබත් තියෙනවා, මල්ටි බැරල් තියෙනවා, විජයග්‍රහණේ සමරුවක් තියෙනවා. ඒ අතරම දකුණේ වදන් කෝෂයේ මේකම වෙනස් වෙනවා. නැත්නම් මීට කලින් අහලවත් නොතිබුණු නම් වලින් අපේ කම් පිරෙන්න පටන් ගන්නවා. මාතලන් චිත්‍රපටි ගැන අහලවත් නොතිබුණු පරම්පරාවක්. පුදුමාතලන් කියලා තැනක් ලංකාවේ තියෙනවා කියලා හොයාගන්නවා. ඔබට මතක ඇති නේද? මාතලන් දැන් දකින්නවත් නැහැ. කෑලි තමයි අපි බලන්නේ. හැබැයි අපි පුදුමාතලන් දන්නවා. නන්දිකඩා, වෙඩිතලතිව්, පුදුකුඩු ඉරිප්පු, පරන්තන් ඔය වගේ විවිධ ස්ථාන නාමයන් හොගාලා කියවෙන්න ගන්නවා. ඒ අස්සේ මේ නම් ගම් එක මිලිටරි සාහිත්‍යයකුත් බිහි වෙනවා. ඒ බිහි වෙන සාහිත්‍ය උත්කර්ෂයට නම් වන්න වෙනම අලෙවි සහ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මේ තමයි සාහිත්‍ය කියලා නිර්දේශ කරන පිරිස් ඉස්සරහට එනවා.
ඒ අතරේ උතුරු අයට මේ මාසේ වෙන වාර්තයක් ගේනවා. ඔවුන් දකුණේ විරෝධය මැද Tamanට අහිමිවන් වෙනුවෙන් පහම් පත්තු කරන්න කටයුතු සංවිධානය කරනවා. මව්වරු, බිරින්දෑවරු අතුරුදහන් වුණු Tamanගේ ලබතියන්ගේ ඡායාරූප අරගෙන උපවාසවල නිරත වෙනවා. ඒ අතරේ දකුණේ ජීවිතේ විකාර සහගත යූටර්න් නිර්මාණය වෙනවා. අර උපවාස කරන අම්මලා පහු කරගෙන අපි නාගදීපේ වඳින්න යනවා. සින්දුකී කියලා. උතුරේ කාන්තාවන්ගේ උපවාසයේදී උපහාසයෙන් බලන ත්‍රස්තවාදීන්ට මොන යුක්තියද කියලා කෑ ගහන දකුණේම අය රත්ගමදී අපේ කොල්ලන්ව මරපු කාකිසූත්කාරයන්ට හෙන ගහන්න ඕනේ කියලා සාප කරනවා. ඔබට මේ අත්දැකීම් මතක ඇති. රත්ගම අර තරුණයන් දෙදෙනාගේ සිද්ධිය වෙලාවේදී පොලිස් කාර්යාලයම පුච්චන්න ඕනේ කියලා කෑ ගැහුව රත්ගම පාරට බහැපු මිනිස්සු. පාසල් ඉදිරිපිට ළමුන්ගේ ආරක්ෂාවට ඉන්න හමුදා බටයන්ගෙන්ම පාසල් වලට බලෙන් ඇතුල් වෙන්න ගියා කියලා ඒ පාසලේ දරුවන්ගේ තාත්තලා වෙඩි ගන්නවා. දැන් අපිට මේ මාසෙ කියන්නේ බුදුන්ගේ තෙමගුල සමරණයකට වඩා ප්‍රභාකරන්ගේ අවමගුල සීප කරලා ජයපැන්වන මාසෙ වෙලා ඉවරයි. ඒ විදිහට මේ අවුරුද්දේ ඉඳලා අප්‍රේල් මාසයේ අර්ථයත් වෙනස් වෙනවා. මෙවුන්කාර දෙවියන් වහන්සේ පිළිබඳ මහත් විශ්වාසයෙන් දනනමා යාඥා කරන පිරිසකට එරෙහිව දෙවියන් වහන්සේව විශ්වාස කරන තවත් කණ්ඩායමකගේ බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. ඒක හරි අපූර්වයි. ඒ සමගම මෛත්‍රී ජීවන මාලිගාව කරගත්තා කියන ප්‍රජාවක මුර දේවතාව පාරට බහලා තවත් ප්‍රජාවක් පිටු දකින්න උපවාස කරනවා. පෙළපාලියන් ජනතාවගේ හදවත් වලට වෛරයේ ගින්දර ඇතුළු කරනවා. අප්‍රේල් මාසෙට එතෙක් තිබුණු වසන්ත සමයත් සමග බැඳුණු අර්ථය අහිමි වෙලා වෙනස් අර්ථයක් ඇතුළු වෙනවා. 70 ඉඳලා තිබුණු අප්‍රේල් සමරුව වෙනුවට දැන් වෙනත් සමරුවකට ඉඳලා තියෙනවා. ලබන අවුරුද්දේ ඉඳලා බලන්න අපි වෙනත් සමරුවක් කරාවි. කපිලෙම් ගම්ගේ සහෝදරයාගේ නොවැම්බරයත් ඒ වගේමයි. ඊට තියෙන කැලෙන්ඩර් හැඳින්වීම නෙමෙයි. කැලෙන්ඩර් අර්ථය නෙමෙයි. ඔහු නොවැම්බරයේ සිය කෙටි කතාවට භාවිතා කරන්නේ ඊට දැන් ඇතුල් වෙලා තියෙන නව අර්ථයෙන්. 1989ට පස්සේ නොවැම්බරේ කියන්නේ ඊට කලින් තිබ්බ නොවැම්බරේ නෙමෙයි. එහෙම පිටින්ම අලුත් එකක්. ලේ තැවරුණු අපේක්ෂා භංගත්වයේ සලකුණු කරන රටේ එක් යුගයක අවසානයේ සනිටුවන් කරන මාසයක්. 71 රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පිරිසකගේ නායකත්වයට යටතේ ආරම්භුණ පළමු තරුණ අරගලය ඒකේ දෙවන ප්‍රයත්නයේ අවසානයක් දකින්නේ 89 නොවැම්බර් 13. ජවිපිට අනුවේ විප්ලවී අරගලයක් අනුකම්පා විරහිතව මර්ධනය කිරීම. ප්‍රේමදාස පාලනයට අනුව ඒ ත්‍රස්තවාදය මර්ධනය කිරීම. ආදරණීය සදාදරණීය නායකයන් මේ රටේ තරුණයන් ඝාතනය කරපු විදිය. නොමග ගිය තරුණයන් මර්ධනය කිරීම. දේශපාලන අධිදාවනකාරීත්වයේ බිඳ වැටීම ආදී වශයෙන් මීට වෙනස් නිර්වචන සපයන අයත් ඉන්නවා. එක එක්කෙනාට එක එක කියවීම් තියෙන්නට පුළුවන්. දේශපාලන වශයෙන් කවර විවේචන එල්ල කළ හැකි වුණත් 89 මර්ධනය කරන ලද තරුණ නැගිටීම කියලා කියන්නේ මේ රටේ වෙනසක් සඳහා අවංකවම දරන ලද උත්සාහයක් අනුකම්පා විරහිතව පරාජය කරන ලැබුව අවස්ථාව. ඒ මගේ පරම්පරාව. මේ පරාජයේ පාඩම වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කළ LTT සංවිධානයත් ඉගෙන ගත්තේ නැහැ. සාමූහික දේශපාලන අරගලයක් වෙනුවට වෙන්වීමක් උදෙසා කළ සන්නද්ධ අරගලය මර්ධනය කරන්නේ 89 දී දකුණේම විවේචනයට ලක් වූ රාජ්‍ය හමුදාව අතින්. මේ වෙනම අරගලය පිළිබඳව මට මතකයි. අදාපාතර නැති චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා ලියන හරි අපූර්ව කවියක්. මෙතනදී වෙනස උතුරටේ මර්ධනය එල්ලවන විට 89 දී එයින්ම මර්ධනයට ලක් වුණු දකුණ රණවිරු වන්දනාව ආරම්භ කර තිබීම. නොවැම්බරේ ජවිපේ මර්ධනය වගේම තවත් බොහෝ දේවල් අවසානයේ සනිටුවන් කරනවා. පොදු යහපත උදෙසා සටන් කිරීම යන සංශෝධනයන්ට ලක් වෙනවා. ලෝක දේශපාලන තත්ත්වයන්ගේ වෙනස්කම් සමගම පරිභෝජනවාදී සත්වයා ඉදිරියට ඇවිල්ලා සියලු පොදු අරගල යටපත් කරනු ලබනවා. ජීවිතයේ පර්චස් 10ක බිම් කඩකට කොටු වෙනවා. ඒ පර්චස් 10 අයිතිවත් හිමි කරගන්න අසමත් මිනිස්සු Tamanගේ කියන රටක් වෙනුවෙන් මරා ගන්න පටන් ගන්නවා. ඉන්න තැනක් නැහැ. හැබැයි ඒක රට අපිට ඕන කියලා කෑ ගහනවා. වම අවුලක් බවට පත් වෙනවා. වමේ ක්‍රියාදාරය එතෙක් Taman තුල ජීවත් වුණු පරාර්ථකාමිය මගහලලා එක්වරම Tamanට මගහැරුණු භෞතික සම්පත් පස්සේ දුවන්න පටන් ගන්නවා. දියුණුවේ සම්මත රටක පුරවැසිකම් විප්ලවීය අරගලේ තන අරක් ගන්නවා. ස්විමින් pool එකක් එක්ක මන්දිරයක් ජීවිත අරමුණ බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව අරගලේ තෝතැන්න බවට පත් වෙලා මහපාරේ අරගලේ විලාසිතාව බවට පත් වෙනවා. වම කැඩිලා බිඳිලා අභිවාකරණයට ලක් වෙනවා. වමේ අරගලේ කොන්දේසි විරහිත සටන්කාමියෙක් වුණ කෙනෙක් අන්ත දක්ෂිණාංශික පොරකටත් වඩා දරුණු දක්ෂිණාංශිකෙක් වෙනවා. ජවිපේ අරගලය සතියක පත්තරවල කතන්දර බවට පත් වෙනවා. ජවිපේ නායක වෙලා හිටියයි කියන සමහරව එක පෙළට තමයි අත්දැකීම් පත්තරවලට ලියන්න ගන්නවා. ඒ හැම ලියවිල්ලකම මතුවෙන්නේ පොදු අරගලයට වඩා Tamanගේ භූමිකාව මතක තියාගන්න. මේක පොදු අරගලයක්. ඒ විදිහට රටේ බරපතල අරගලයක් පත්තර පිටුවකට ලඟු වෙනවා. දැන් ලංකාදීප පත්තරේ වගේ බැලුවම තන ලංකා විප්ලවයට වැඩිම සේවය කරේ ලංකාදීප පත්තර කියලා. මොකද ඒකේ සියලුම අරගල ටික විකුණනවා. නොවැම්බරේ ඉල්මහ සමරුව බවට පත් වෙනවා. හැම නොවැම්බරයකම අහිමි විප්ලව වෙනුවෙන් කවිලිය වෙනවා. ලිපි පළ වෙනවා. විශාල සමරුවක්. දැන් එකක් නෙමෙයි දෙකක්ම පැවැත්වෙනවා. දියවන්නාව ගවයන්ගෙන්ම පිරෙනවා. කපිල සහෝදරයා සිය කෙටි කතා සංග්‍රහය නම හැටියට තෝරගන්නේ අපරාධයේ නොවැම්බර් කියන කෙටි කතාව. නිර්මාණකරුවෙක් සිය කෙටි කතා සංග්‍රහයට එහිම අඩංගු කතාවක නම තෝරා ගැනීමේදී ඔහු ඊට තබන බර පිළිබඳව අදහසක් පාට ගැටෙනවා.
ඒ අනුව කපිලෙම් ගමගේ සහෝදරයාගේ කෙටි කතාවක එකතුවේ කේන්ද්‍රය බවට මේ කෙටි කතාව පත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නමින් දෙන කෙටි කතාව පසකින් තියලා අපරාධයේ නොවැම්බර් කින යෙදුම ගත්තාම ඒ කෙටිම කෙටි කතාවක් ලෙස අපට රස විඳින්න පුළුවන්. රටේ දේශපාලන සමාජ සංස්කෘති ඉතිහාසය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට අපරාධයේ නොවැම්බර් කියන්නේම කෙටි කතාවක්. දැන් ලෝකේ කෙටිම කතාව ලිව්වා කියලා සාමාන්‍යයෙන් සැලකෙන්නේ අර්නස්ට් හෙමින්ගේ. ඔහු ලියනවා for sale baby shoes never worn කියලා. ඔහු කියන්නම් හෙමින්ග්වේට අභියෝගයක් කරාම කෙටිම කෙටි කතාව ලියන්න කියලා අර කුමාරතුංග මුන්දාසයන්ට කිව්වහම කවියක් ලියන්න කියලා ඔහුලගේ අනේ පණේ තනිය වෙන්නේ කියලා ලිව්වා කියලා අපි සිංහලේ අහලා තියෙනවා. ඒ වගේ ඔහු ලියනවා for sale විකිණීම සඳහාය baby shoes පුංචි දරුවෙක්ගේ සපත්තු never worn එවිලා නැහැ. කවදාවත් පළඳලා නැහැ. දැන් මේ වචන කීපය හරහා මොනතරම් පුළුල් අර්ථයක් අපිට මැවෙනවද? ඒ වචන ටික වෙනම අරගෙන බොහොම සාවධානව අපි කියවන්න ගත්තොත් අර මහා දැවැන්ත කෙටි කතාවට වඩා දේවල් ටිකක් අපිට ඒක හරහා කියවෙන මේ දරුවා පිළිබඳව මේ දරුවෙක් ඉන්නවද? ඒ දරුවා මිය ගිහිල්ලාද? ඒක හරියට අර මහා යුද්ධෙන් පස්සේ උතුරේ ඇවිදින කෙනෙකුට වැල්ලට වැලිලා තිබිලා පුංචි ලදරු සපත්තුවක් හමු වුණාම හම් වෙන අත්දැකීම වගේ. ඒ විදිහම තමයි අපරාධයේ නොවැම්බර් කියන හැඟීමත් අපිට දෙන්නේ. කපිලසිය කෙටි කතා සංග්‍රහයේ පොදු සාධකයේ බවට පත් කරගන්නේ අර කියන නොවැම්බරෙන් පස්සේ විකෘතියකට හැරුණු සමාජයේ ජීවිතය. ඊට පස්සේ ජීවිතයේ වචන ගොඩක් තියෙනවා. රැඩිකල් වාදය, ලිංගික නිදහස, ජාතික විමුක්තිය, ඔය ආදී වශයෙන් බොහෝ වචන භාවිතා වෙනවා. ඒත් අපිට ප්‍රායෝගිකව අත්විඳින්න වෙන්නේ ජාතිවාදය සහ ආගමික අන්තවාදය. ඥාන ගවේෂණ විශ්වවිද්‍යාලයට යන තරුණයා එහෙදි බණ පිරිත් සංවිධානය කරනවා. විශ්වවිද්‍යාලේ ඉන්න තරුණගේ සමහර අය මෙතනදම පිරිත් නුල් අපිට හම්බ වෙනවා. ඥාන ගවේෂණයේ තියෙන තැන්වල උපකුලපතිවරු කොණ්ඩොම් බාල්දි උස්සගෙන දුවනවා. මේ තමයි ලංකාව. ඒවට කිසි විරෝධයක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ශිෂ්‍යයා වැරදි කියනකොට ඒ ශිෂ්‍යයාට උගන්වන්න ඉන්න පරම්පරාව මොකද වෙලා තියෙන්නේ? ඒක හරි බරපතල ප්‍රශ්න මේ රටේ. පිරිත් නූල් මිටි පිටින් ගැට ගහ ගන්නවා. විද්‍යාව විෂය කරගත්ත අය ලෝකේ දෙවියන් වහන්සේගේ මැවීමක ප්‍රතිඵලයක් කියලා දරුවන්ට කියා දෙනවා. නාත දෙයියොත් අපිට ඉන්නේ. නර්මදා නදියේ දෙවුර මත කතාවේ වමාගේ ඉඳලා කපිලගේ කෙටි කතා පුරාම අපට හමුවන්නේ මේ චරිත. වර්තමානයේ මතු පිටින් පේන අතිශය ධාර්මික, සදාචාර සම්පන්න, සාහින් අවිංසක චරිත වෙනුවට කපිල මේ විපරිණාමයේ හමුවේ ගසාගෙන යන චරිත ඇසුරින් අපේ මෑත ඉතිහාස අතීතයේ සිට වර්තමානයේ දක්වා ගමන විග්‍රහ කරන්නට තැත් දරනවා. ජීවිතය අල්ලන වෙරදරන, එහෙත් ඒ අතංගිලි අතරින් ලිස්සා යන පුද්ගල චරිත, ආත්ම වංචාව සිය තේමා පාඨය කරගත් චරිත අතරින් කපිල සමකාලීන ජීවිතයේ සංකීර්ණත්වයේ වගේම නග්න විකෘතිය වදන් වලට නගනවා. ඒ සියල්ලේම සමුදය අර්ථය හැටියට මතුවෙන්නේ තරුණ අරගලයක කැපකිරීම අපතේ යාම වගේ හැඟීමක්. කපිල අපරාධයේ නොවැම්බර් කතාවේ නායනානන්ද ජනනාථ පවසන වදන් වලින් මේ මතු කරන්න උත්සාහ දරනවා. ඔබ දැන් ඩිංගකට කලින් මේ තිරේ දුටුවේ ඒක. හමුදා නිලධාරියෙකුට ඡන්දය දෙන්න පක්ෂය ගන්න තීරණය විවේචනයට ලක් කරන අතීත කාඩර්වරයා අහන්නේ අතීතය අමතක කරලා මෙහෙම තීන්දුව ගන්නවා නම් ඉල්මා කැපකිරීමේ අර්ථයක් තියෙනවද කියලායි. ඒත් සැබෑ අවුල මේ සියල්ල ඉක්මවා ගිය එකක්. අපි අන්න එකයි තේරුම් ගත යුතු කාරණේ. කපිල තම කෙටි කතාව හරහා කොටසක් අල්ලනවා තමයි. ඒක ඇත්ත. කොටසක් අල්ලනවා. හැබැයි මේ සමස්ත උඩීට වඩා බරපතල දේශපාලන විග්‍රහයක් තුල විසඳාගත යුතු දෙයක්. මේක හුදෙක් ඉල්මහා විරුවන්ගේ කැපකිරීම අවතක්සේරු කිරීමකට වඩා දේශපාලන පදනම් පිළිබඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි සියලු දෙනා එක තැනක ඉඳගෙන සාකච්ඡා කළ යුතු මාතෘකාවක් මේක. නමුත් කෙටි කතා කරුවෙක් හැටියට කපිල අපේ වර්තමාන ජීවිතය Tamanගේ කෙටි කතා තුළ අගතිගාමී නොවි ප්‍රතිනිර්මාණය කරන්නට තැත් දරනවා. ඔහුගේ චරිත වෙතින් බැහැරව හිඳමින් වඩා විවෘත ආකාරයකට සිය චරිත නිර්මාණය කරනවා. සර්ග 3-4ක් කියන කෙටි කතාව අතිශය ශීඝ්‍රයෙන් මානවයා ස්වයං වහලක බවට පත් කරන වර්තමාන සමාජ දේශපාලන කුණාටුවේ ගොදුරක් බවට පත් සමකාලීන චරිතයක් පිළිබඳ නාටකීය ඉදිරිපත් කිරීමක් ඔබට ගෙනෙනවා. අතට අහුවෙනවා කියලා හිතන මොහොතේම අතහැරන ජීවිතය, ආදරය, ලිංගිකත්වය ආදී විවිධ විෂය ප්‍රදේශයන් කපිලසිය නිර්මාණ හරහා ස්පර්ශ කරන අතරම ඉදිරියට යාමට නොහැකිව එකතැන සිර වුණ සමකාලීන ජීවිතයේ හරස් කඩක් අඳින්න උත්සාහ දරනවා. කපිලගේ කෙටි කතා තුලින් මතුවෙන වැදගත්ම අංශය වෙන්නේ පසුගිය කාලය පුරා ශීඝ්‍රයෙන් විපරිණාමයට ලක්වෙමින් පවතින සමාජයේ වසන්නන් තුල ඇති අසරණකම, අපේක්ෂා බංගත්වය. පසුගිය කාලය කියන්නේ රැඩිකල් වාදයේ යන යෙදුම බොහෝසේ භාවිත වුණු කාලයක්. ඒත් රැඩිකල් කියන අදහස අපේ සමාජයේ හරියට අල්ලගත්තද කියන එක ප්‍රශ්නයක්. බොබ් මාලේගේ සංගීතය හරහා කළ මැදිහත් වීමේ ඇති ගැඹුරට වඩා සමාජය තුළ උත්කර්ෂයට නැංගුනේ ගංජා දුම. මාලේ නෙමෙයි අපිට ආවේ ගංජා. චේගේ ගරිල්ලා න්‍යායයන් ගැන ඉහළින්ම කතා කරන සමාජයට මගහැරුණේ චේ තුල සිටි අව්‍යාජ විප්ලවවාදියා. චේ ඒ විප්ලවය කරේ ගරිල්ලා සටන් තුල විතරක්ම පමණක් නෙමෙයි. ඔහු ආර්ථික ක්ෂේත්‍රය තුල කරපු සටන ඔහුගේ ඒ කැපකිරීම, ඔහුගේ දැක්ම සියලු දේවල් ඔහුගේ ජීවිතය විමසුමට බලා ගන්නට පුළුවන්.
සම්මත පෞල් දිව්‍ය වෙනුවට නිදහස් සබඳතා ගැන කෙරුණු කතාබහ අවර වුණේ නිදහස් මානව සබඳතා වගේම පෞල් දිව්‍යයේ අර්ථයත් අහෝසි කරමින් නන්නත්තර කරන්නේකින් ආගමික නායකයෝ තම ශාස්ත්‍රුන් මහ දවාලෙන් විනාශ කරලා දැම්මා. මේක හරියට වෙල් මාළු අල්ලන්න දන්නේ නැති අය මඩකරි අල්ලනවා වගේ වැඩක් වුණා. වල ඉහළ කොච්චර මඩ මෙරිකුවත් මඩකරි ඇඟිලි අස්සෙන් ලිස්සලා යනවා. ඉතිරි වෙන්නේ ඇඟේ තැවුණු මඩ විතරයි. මෙන්න මේ විදිහට විවිධ ආකාරයෙන් ජීවිතය අල්ලගන්න උත්සාහ දරන වමේ චරිත වගේම විකල්ප චරිත පවා අවසාන වෙන්නේ මහා අසරණකමකින් පීඩා විඳිමින්. කපිලගේ කතාව තුළ මෙන්න මේ අසරණකම සහ අරාජිකකම මතුවලා පේනවා. දයාසන ගුණසිංහ කියන්නේ කෙටි කතාව යන ජීවිතයේ සමීප රූපයක කියලා. ඔහු කියනවා ජීවිතයේ සමීප රූපයක් තමයි කෙටි කතාව කියලා කියන්නේ. ඒ සමීප රූපය තුළ අපිට එතෙක් නොපෙනුණු බොහෝ දේවල් නැවත දකින්න ඉඩ කඩ ලැබෙනවා කියලා. සාර්ථක කෙටි කතාවක් කියන්නේ සමීප රූපය හරහා ඊතා පුළුල් පරාසයක් ආවරණය කිරීමක් කියලා මම විශ්වාස කරනවා. දැන් හෙමින්ගේ කියනවා අර අයිස්බර්ග් තියරි එක, අයිස් කන්දේ න්‍යාය. අයිස් කන්දකින් අයිස් කුට්ටියකින් 10න් එකක් මතු පිටට ඇවිල්ලා 10න් 9ක්ම වතුර යට තමයි තියෙන්නේ. සාහිත්‍ය නිර්මාණයක් ඒ වගේ තමයි ඔහු කියන්නේ. ඔහුගේ කෙටි කතාවක් තියෙනවා වැස්සේ තෙමුණු බලලා කියලා. තරමක් කෙටි කතාවක්. ඒ වැස්සේ තෙමුණු බලලා කියන කෙටි කතාවේ තියෙන්නේ හෝටලයක ඉන්න යුවලක් පිළිබඳ කතාවක්. පිරිමියා පොත් කියවනවා. කාන්තාව කියන එකපාරට අර වැස්සේ බලලෙක් තිබෙන මට ඒ බලලා ඕනේ. මුළු කතාවම යන්නේ මට ඒ බලලා ඕනේ. මට ඒ බලලා ඕනේ. මට ඒ පූසව ඕනේ. ඇයි කියන කතාවත් එක්ක. ඇයි කියන්නේ Tamanට බලලෙක් ඕනේ කියලා. ඇගේ මේ අනවරත කතාවම වරක සැමියා මෙහෙම කියනවා. කටවහගෙන මොනවා හරි කියවනවා. ලංකාවේ නම් ඕක කියන්නේ කටවහගෙන ඔය බණ හරි පිරිත් ඇහුවා නම් නරකද කියලා තමයි සාමාන්‍යයෙන්. දැන් අපි එහෙමයි කියන්නේ. මේ කතාව පුරාම යටින් දැන්න සංවේදීම කාරණේ තමයි අර කාන්තාව තුළ තියෙන පාළුව, සාංකාව, අතෘප්තිය. මේ හැඟීම අපට හිමින් දනවන්නේ ඒ ගැන කරන විස්තර හරහා නෙමෙයි. කාන්තාවගේ වදන් දිගින් දිගටම කියවගෙන නැද්දී අපට අර බලලෙක් ඉල්ලා සිටීම කියන මතුපිට කාරණේට යටින් මනුෂ්‍ය සංවේදනයන් ගැඹුරු ස්වරූපය දැනෙන්නට පටන් ගන්නවා. දැන් හෙමින්ගේ නියෝජනය කළේ ඇමරිකානු සාහිත්‍යදරයෙක් හැටියට තමයි සැලකෙන්නේ. මේ වගේම කතාවක් අපිට නැවත හමු වෙනවා. සෝවියට් යුගය තුල යටපත් කරලා දමනු ලැබූ විශිෂ්ටතම ලේඛකෙක්. ඔහු ගැන දැන් තමයි යම් ප්‍රමාණයකට හරි කතාව වෙන්නේ. මේ ලේඛකව ගණනාවක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ මං කියන ලේඛකයා ආන්ද්‍රේ ප්ලාතනොෆ්. ආන්ද්‍රේ ප්ලාතනොෆ් කියලා කියන්නේ සෝවියට් යුගයේ තෝරාගත් කෙටි කතා කිහිපයක් පමණක් පළ කරලා අමතක කර දම අත්හැර දමපු යටපත් කරලා වලලා දමපු ලේඛකෙක්. ඔහුගේ කෙටි කතාවක් තියෙනවා තෙවෙනි පුතා third son කියලා. මේ තමයි මෑතක ඒක ඉංග්‍රීසි පරිවර්තනයක් පළ වුණා රොබර්ට් චාන්ඩ්ලර් කියන විශිෂ්ට පරිවර්තකයා විසින් පරිවර්තනය කරන ලැබුවා ආන්ද්‍රේ ප්ලාතනොෆ්ගේ සියලුම නිර්මාණ වගේ. ඔහුගේ නාට්‍යයත් ඇතුළුව. මේ තෙවෙනි පුතා කියන කතාව ආරම්භයේදී හරිම සරල වාක්‍යයකින් මෙහෙමයි තියෙන්නේ. ප්‍රාදේශීය නගරයක මහලු කාන්තාවක් මිය ගියාය. 70 වෙනි වියේ පසු විශ්‍රාමික කම්කරුවෙකු ඇගේ සැමියා තැපැල් කාර්යාලයට ගොස් එකිනෙකට වෙනස් පළාත් වෙත යැවීම සඳහා එකම වදන් සටහන් කරන ලද විදුලි පණිවිඩ 6ක් බාර දුන්නේ. අම්මා මලා ගෙදර වරෙල්ලා තාත්තා. අම්මා මලා ගෙදර වරෙල්ලා තාත්තා. මේ පණිවිඩ ලැබුණාම පුතු 6 දෙනාම ගෙදර එනවා. මේ පුතු 6 දෙනා ඉන්නේ විවිධ පළාත් වලින් මුළු අර සමස්ත සෝවියට් දේශයේ ඈත පළාත් 6ක උන් ජීවත් වෙන්නේ. රැකියාව කරන 6 දෙනාම විශිෂ්ට සෝවියට් පුරවැසියෝ. ඉංජිනේරුවෝ, පයිලට්ලා මේ විදිහට කට්ටිය තමයි එන්නේ. කෙනෙක් සිනමා නළුවෙක්. හැබැයි සෝවියට් අරමුණ ඉෂ්ට කිරීම වෙනුවෙන් නෝන් ස්වේච්ඡා සේවයට ගිහිල්ලා පළාත් 6ක ඉන්නේ. මේ සහෝදර 6 දෙනා අවුරුදු ගානකින් එකිනෙකා මුණ ගැහිලා නැහැ. තමන්ගේ තාත්තව දැකලා නැහැ, අම්මව දැකලා නැහැ. තාත්තා මිනිහ ළඟ තියාගෙන ඉන්නකොට එක පුතෙක් එනවා. තුන්වෙනි පුතා එන්නේ තමන්ගේ දුවත් එක්ක. දුවා තමන්ගේ මාමලව අඳුරන්නේ නැහැ. මහප්පලව බාප්පලව අඳුරන්නේ නැහැ. සීයව අඳුරන්නේ නැහැ. සීයා මේ දැරිය තියාගෙන කාමරේ රාත්‍රියේ නිදා ගන්නකොට සීයා අඬනවා. දැනෙන පාළුවෙන්. එතකොට අර දැරිය කියනවා සීයා ඇයි ඔය අඬන්නේ? ඔය අඬන්න එපා. ඔය අඬන කික්මන් ඉවර වේවත් අර විදිහට ආච්චි වගේ මලහම ඔය අඬන කි ඉවර වේවි. එක මොහොතක දැන් අර අලුත හම්බෙච්ච සහෝදරයෝ ටික කාමරය ඇතුළට ඇවිල්ලා ඉස්සෙල්ලාම අම්මගේ මිනිහ බල්ලත් එක කාමරයකට නිදා ගන්න එනවා. රෑ වුන් තමන්ගේ ළමා කාලේට එනවා. පරණ කරපු සෙල්ලම් කරනවා. උන් හම්බෙන්න සෑහෙන කාලයකට පස්සේ එක මොහොතක කාටත් හොරා තුන්වෙනි පුතා ඇවිල්ලා අම්මගේ මිනිහ ඉස්සරහා ඉඳගෙන මහායියෙන් අඬන්න පටන් ගන්නවා. ඒ මොහොතේ තමයි අර දරුවන්ගේ සියලු හැඟීම් අවදි වෙන්නේ මේ පුරුෂයන් කියන්නේ වැඩුණු පුරුෂයන් බවට පත්වෙච්ච මිනිස්සු. මේ කතාව හරහා ප්ලාතනොෆ් කියන මතුපිට කතාව යටින් වෙනම කතන්දරයක් කියවෙන. මේ කතාවෙන් කියවෙන්නේ අර සමාජ විප්ලවයක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඒ කැපවීම පරිත්‍යාගයේ සියලු දේ ඇත්ත. ඒක තුල ඔවුන්ට අහිමි වෙන මනුෂ්‍යත්වයේ මනුෂ්‍ය සංවේදනයන් හැඟීම් ඒ සියලු දේවල් පිළිබඳව අමතක කරන දමන ලැබූ කතන්දරය තමයි ප්ලාතනොෆ් කතා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ප්ලාතනොෆ්ගේ කතා අතර මේ කතාව තෝගේ තව තියෙන ද රිටර්න් නැවත පැමිණීම කියලා ඒක දෙවන ලෝක යුද්ධය පදනම් කරගත්තු කතාවක්. යුද්ධයට ගිය සෙබලෙක් ආපසු පැමිණීම. මේ රණවිරුව ගැන කතා කරන අපි මේ කෙටි කතා නැවත කියවන්න මේ කෙටි කතාවේ පරිවර්තන දෙකක් මම දැකලා තියෙනවා. තියෙන එකක් සෝවියට් දේශයෙන් කරපු දැදිගම කරපු පරිවර්තනේ, අනිත් එක මර්ලින්ස් චන්ද්‍රරත්න කියන ලේඛිකාව කරපු පරිවර්තනේ. ඒ වගේම
තව කතාවක් තියෙනවා ආතම් මිලර්ගේ බුල්ඩොග් කියලා කතාවක්. බල්ලෙක් විකුණන්න දාලා තියෙනවා. බල්ලා ඩොලර් 3යි. ආරවුලින් පිරිච්ච ගෙදරක ඉන්න පොඩි කොල්ලෙක් Taman කුලියට වැඩ කරලා හොයාගත්තු ඩොලර් 10ක් අරගෙන ඒ බල්ලව ගන්න යනවා. බල්ලව අරගෙන යන කාන්තාව මේ කොල්ලා ඇවිල්ලා මොකටද ආවේ මම බලු පැටියෙක් ගන්න කිව්වම බලු පැටව පෙන්නන්න යනවා. ਉਹ බලු පැටිය අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ਉਹ ගෙදරට ඇවිල්ලා බලු පැටිය හදන්න ගියාම බල්ලා ගෙදර කේක් එකක් කනවා. කෑවට පස්සේ මේ බල්ලව ආපහු වෙන කණ්ඩායමකට බාර දෙනවා. මේ සියලු දේ අතරේ කතාව මැද්දේදී එක තැනක තියෙනවා මේ බලු පැටිය ගන්න ගියාම මේ බලු පැටියව අරගෙන යනවා මේ කාන්තාව ගේ ඇතුළට. බලු පැටියව පෙන්නනවා. එක මොහොතක මේ ඔළුවගේ වයස අවුරුදු 13යි. මේ කොල්ලව ලිංගික කටයුතු ලිංගික සංසර්ගයට පොළඹවා ගන්න අර කාන්තාව. මේ කතාව අවසන් වෙනකොට ආත මිල කියන්නේ මේ කොළුව අර පුංචි ළමා වියෙන් ගැටවරුවියට එළඹීම පිළිබඳ කතන්දරයට තමයි අර සියලු දේවල් භාවිතා කරන්නේ. කොල්ලා නැවත කල්පනා කරනවා මං ආපහු යනවද මෙතනට? මේ කාන්තාව හම්බෙන්නේ. ගියත් මම මොකද්ද කියන්නේ? තව බලු පැටියෙක් ගන්නවා කියනවාද? එතකොට මට කියන්නේ අනිත් බලු පැටිය මගේ ළඟ ඉන්නවා කියලා. ඒ බලු පැටිය දැන් මගේ ළඟ නැහැ. වෙන කෙනෙක් අරගෙන ගිහිල්ලා. එතකොට මට බොරු කියන්න සිද්ධ වෙනවා. මම බොරු කියන එක හරිද? මේ වගේ මේ ළමයාගේ මේ චෛතසික ඇතිවන වෙනස්කම සහ ඔහු අර ළමාවියෙන් ගැටවිරියට පණින පැනිල්ල පිළිබඳව තමයි මේ කතාව ලියන්නේ. අර මතු පිට කතාවට වඩා සහ මුලින්ම වෙනස් ගැඹුරු අර්ථයක් මේ නාගත් කෙටි කතාවෙන් අපිට කියනවා. මෑතදී නිකුත් වුණු ඉසුරු චාමර සෝමීරගේ ගැහණු පිරිමේ මල් පළතුරු කෘතියත් මේ වගේම මතු පිට සරල කතාව විදගෙන ගැඹුරු සමාජ විචාරයකට කවුළු හරින කෘතියක්. ඒ කෘතියේන සරලයි වගේ පෙනෙන හැම කතාවක්ම ඉතා බරපතල සමාජ විවරණයක් සඳහා මඟ පාදනවා. මම දැක්ක ලියනගේ අමරකීර්ති අපූර්ව සටහනක් මේ ගැන ලියලා තියෙනවා. මේ වන විට අපේ කෙටි කතාව අත් කරගෙන තියෙන ප්‍රගතිය නිසාම කෙටි කතාකරුවෙකු දෙන්නෙකුගේ නම සඳහන් කිරීම අනෙක් එවන් බොහෝ පිරිසකට කරන අසාධාරණයක් වෙන්නට පුළුවන්. මම දන්නවා මේකේ තියෙන බරපතලකම සුනිල් හොඳටම දන්නවා මෑත කවිය පිළිබඳව විධිමත් අගයීමක් කරන නිසා. වර්තමානයේ වන විට අපේ කෙටි කතාව කුසලතාපූර්ණ විවිධ නිර්මාණකරුවන් ඇසුරේ බෙහෙවින් ඉදිරියට පැමිණ තිබෙනවා. කපිලෙම් ගමගේ සිය කෙටි කතා සංග්‍රහයත් සමගින් කරන්නේ ඒ නිර්මාණ පෙළ තවත් පොහොසත් කිරීම. ඒත් කපිලගේ අලුත් කෘතිය පවතින සීමාවන් මොනවද කියලා කතා කරන්නත් මම කැමතියි. කපිලගේ එම් ගමගේ සහෘදය තමන්ගේ නව කෙටි කතා සංග්‍රහයේ ඍජු ප්‍රකාශනය වගේම සංකේත භාවිතේ සමසම යොදා ගන්න දරන උත්සාහයක් මම දකිනවා. ජිතේන්ද්‍ර නම් බිගාමිකයා කියන කෙටි කතාවේදී මේ වැඩි වශයෙන්ම දකින්න ලැබෙනවා. සම්ප්‍රදායික ලෝකයේ බිඳ නැගෙන්නට තැත්දරන තරුණයෙකු ඔබ සම්මත අච්චුවේ හික්මවන්නට තැත්දරන වැඩිහිටි ලෝකේ මිත්‍යාවත් දේවවාදයට අත්කල් බැඳ උත්කර්ෂයට නගන මිත්‍යා ලෝකේ මිනිසායි සිරකරුවක බවට පත්වීම සහ ඉන් මිදීමට දරන තැත ආදී වශයෙන් වර්තමාන විකෘති ලෝකයේ පුළුල් පදාසයක් ඔහු කෙටි කතාව තුළ ප්‍රතිනිර්මාණය කරන්නට තැත්දරනවා. මේ කතාව කියවගෙන යද්දී අවංකව මට දැනුම් දේ තමයි මෙහි මවන සංකේත පාඨකයා කතාවට බැඳ ගැනීමට වඩා ඔහුට බාධා කරනවා කියන්නේ. මේ මට මගේ කියවීම මට දැනුන එක. ඒ සංකේත වලින් මිදිලා කපිලසිය ප්‍රකාශන ඉදිරිපත් කරන අවස්ථාවල සංකේත මගින් මවන සටහන් වලට වඩා ප්‍රබල චිත්ත රූප පාඨකයාගේ මනස තුළ මැවෙනවා කියලා මට හිතෙන්නේ. කපිලෙම් ගමගේ සහෘදයාගේ කෙටි කතා තුළ මට හමු වුණ දෙවන බාධකය තමයි ඇතැම් තැනක අනපේක්ෂිත අයුරින් කපිලෙම් ගමගේ ඒගේ මැදිහත් වීම. ඊට අපූර්ව ආකාරයකට කතාව ගොඩනගන ඔහු විටකේ ගොඩනැගීමට බාධා වන අයුරින් වැඩි පැහැදිලි කිරීම ඉදිරිපත් කරන බවක් මම දකිනවා. එයින් වෙන්නේ පාඨකයාගේ පරිකල්පන ඉදිරියට ඇහිරීම මිසක් එය පුළුල් කිරීම නෙවෙයි. අපට ඒ විස්තර කිරීම අවශ්‍ය නැහැ. ඔව් අවස්ථා සිද්ධි ගොඩනැගීම හරහා ඒ කාර්ය කරලා හමාරයි. අපට වැටහෙන දෙයක් නැවත වටහා දෙන්නට යාම මම හිතන්නේ අපිට කරන අවහිරය බාධාවක්. මම ඊට උදාහරණ කීපයක් කියන්නම්. වසුමති පූජා කෙටි කතාවෙන් එක අවස්ථාවක් ගන්න මම කැමතියි. ඒ කතාවේ පරිමාම එක තැනක මෙහෙම කියනවා. ඒ මෙමරිස් එහෙම මුහුදේ දාන්න බෑ පුතා. අවුරුදු 40ක මතක. ඊට පස්සේ කපිල ඒකට ඡේදයක් එකතු කරනවා මේ විදිහට. මම කිසිත් නොකිය අවුරුද්දස බලා සිටියෙමි. අවුරුදු 40ක මතකයක් වෙනු කෙනෙකුගේ ජීවිතෙන් හරි අඩක මතක ගොන්නකි. සමහර මතකයන් අමතක වෙනවාට අප බොහෝ දෙනෙක් කැමතිය. නමුත් ඇතැම් මතකයන් අමතක කළ නොහැකි තරමටම අප කාගේත් ගැඹුරු මතකයේ තැන්පත් වී තිබේ. දැන් මම හිතන විදිහට මෙතන මේ පරිමාමගෙන් පස්සේ කපිලගේ අටුවාව අවශ්‍ය නැහැ කියලා. මොකද අපිට කතාව කියලා ඉවරයි. ඒ හරහා අපිට විශාල ප්‍රදේශයක් ආවරණය කරගන්නට පුළුවන්. විශාල ගමනක් අපිට යන්නට පුළුවන්. නමුත් නැවත කපිලේක ආපහු පුනරුච්චාරණය කරන්නට යාම තුළ මම හිතන්නේ අපිට එක සීමාවක් පනවනවා කියලා. මේ වගේ අවස්ථා කීපයක් මේ කෘතියේ ඒ කතාව ඇතුළතම තියෙනවා මම ඒක නැවත කියන්නට යන්නේ නැහැ. දැන් මේ දවන් යුද්ධය සහ විනාශය පිළිබඳ වඩා සාරවත් චිත්‍රයක් කෙටි කතාවේ දිගහැරුම තුළ මේ කතාව තුළ තියෙනවා. හැබැයි කපිලේ පිළිබඳ විවරණ සැපයීම නිසා මම හිතන්නේ ඒකෙන් බාධාවක් කරනවා කියලා. දැන් මෙතනදී මම කැමතියි වෙන පැත්තකට යන්න. දැවැන්ත පරිහානියක් ඉතාමත්ම තියුණු ව්‍යංගාර්ථවත් බසකින් කියන අපූර්ව අවස්ථාවක් හිරතා මුලර් නම් නොබෙල් ත්‍යාගලාභී ලේඛිකාවගේ පාස්පෝර්ට් නම් නවකතාව වෙනවා. දැන් පාස්පෝර්ට් කියලා කියන්නේ හිරතා මුලර් කියලා කියන්නේ ජර්මනිය රුමේනියාව ඉඳලා දැන් මට දන්න තරම් මට මතකයි ජර්මනිය දැන් ඉන්නේ අය. ඇගේ රුමේනියාවේ අය අයිති වෙන්නේ සුළුතර ජර්මන් සම්භාවයක් තියෙන කට්ටියකට. ඒ නිසාම
ඇයට රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය තුළ ඉතා බරපතල විදියට අසාධාරණයට ලක් වෙන්න වෙනවා. මේ ජර්මanu ජාතිකයෝ කරන්නේ රුමේනියාවෙන් පිට වෙන්නට තත්දරන එක. ඒ පිටවීමත් ලෙහෙසි නෑ. මේ පිටවීමට මිනිස්සු දරන උත්සාහය මේ සුළුතර ජර්මanu සම්භාවයක් තියෙන මිනිසුන් පිට වෙන්න දරන උත්සාහය පදනම් කරගෙන තමයි මේ නොබෙල් තෑග්ග ලැබපු ලේඛිකාව හෙර්තා මුලර් පාස්පෝර්ට් කියන කෙටි කතාව රචනා කරන්නේ. මේ කෙටි කතාවේ නායකයා තත්දරන්නේ කොමියුනිස්ට් රුමේනියාවෙන් පිට වෙලා යන්න. ඒක ලේසි නෑ. ඊට කළ යුතු අවශ්‍යතාව බොහොමයි. අවශ්‍ය එක් දෙයක් තමයි බෞතිස්ම සහතිකය. බෞතිස්ම සහතිකය පෙන්වන්න ඕන බලධාරීන්ට මෙතනින් පිට වෙලා යන්න. දැන් මේකෙදි මේ බෞතිස්ම සහතිකය කොහොමද දෙන්නේ කියන එක පූජකයාගෙන් මේක ගන්න ඕනේ. ලංකාවේ නම් මෙහෙමයි නෑ. ඒ බෞතිස්ම සහතිකය දෙන විදිහ හරි අපූර්වට හෙර්තා මුලර් කියනවා ව්‍යංගාර්ථවත් බසකින්. ඒක තියෙන්නේ මෙහෙමයි නවකතාවේ. පූජකයා පූජා භාණ්ඩ තබනා කාමරයේ යකඩ ඇඳක් තබාගෙන ඉන්නා බව මුරකරුවා වින්සිට්ට කියා තිබිනි. වින්සිට් කියලා කියන්නේ මේ කතානායකයා. ඔහු තමයි රටින් පිට වෙන්න හදන්නේ. පූජකයා පූජා භාණ්ඩ තබනා කාමරයේ යකඩ ඇඳක් තබාගෙන ඉන්නා බව මුරකරුවා වින්සිට්ට කියා තිබිනි. දැන් ලංකාවේ නම් පූජා භාණ්ඩ විතරමයි ඒවා තියෙන ඇඳක් නෑ. කවුරුත් එහෙම හිතන්න එපා. ඔහු ඒ ඇඳ මත කාන්තාවන්ගේ බෞතිස්ම සාහිතික පරීක්ෂා කරයි. කාරණා හොඳට සිද්ධ වෙනවා නම් රාත්‍රී මුරකරුවා එසේ කියා තිබුණේය. ස්වාමි පස්වතාවක් බෞතිස්ම සාහිතික පරීක්ෂා කරනවා. ඒ වගේම උන්නේ මේ වැඩේ බොහොම බරසාරයට කරනවා නම් සහතිකේ 10 පාරක් පරීක්ෂා කරනවා. ඊළඟට මිලිෂියාකාරයෝ සමහර පවුල් ඉල්ලුම් පත්‍ර ආදායම් මුදල් 7 වතාවක් නැති කරගන්නවා. මිනිහා රට ඇරලා යන්න කැමති ගෑනු එක්ක තැපැල් කන්තරුවේ ගබඩා කාමරයට වැදිලා එව්ව හොයනවා. රාත්‍රී මුරකරුවා සිනාසුනේ. ඔහුගේ පවුල ඔහු වින්සිට් ඇසේ කීවේය. මිනිහට නාකි වැඩි. ඒ හින්දා ඔහේ මිනිහාගේ ඔහේගේ කැතීට පාඩුවේ ඉන්නාරි. හැබැයි ඉතින් ඊළඟට එන්නේ ඔහේගේ දුවගේ වාරේ. ස්වාමී ඒකීව කතෝලික කරයි. ඒ වගේ මිලිෂියාකාරී ඒකේ පුද්ගේ පුරවැසිභාවය නැති කරයි. ඊළඟට තැපැල්කාරී මිලිෂියාකාරයට ගබඩා කාමරේ රාජකාරී කරන්න ඕනේ වුණා වෙලාවට ඒකේ අතුරු දෙයි. මේ තමයි අපූර්වට හෙර්තා මුලර් මේ කුණුවිච්ච දේශපාලන ක්‍රමයක මිනිස්සු ලිංගික අල්ලස් ගන්න විදිය ගැන විස්තර කරන විදිය. ඒසු වින්සිට් මෝලේ දොරට පයින් ගැසුවේය. ඌ ඒක කරන්න හදපු ආයකෝ. ඔව් කීවේය. ඌට පිටි ලැබේ. ඒත් ඌට මගේ දුවව නම් ලැබෙන්නේ නැහැ. අපේ ලියුම් ලැබෙන්නේ නැත්තේ අන්නේ හින්දා තමයි. රාත්‍රී මුරකරුවා එසේ කියා තිබුණි. දැන් හෙර්තා මුලර්ගේ මේ ව්‍යංගාර්ථවත් බස කොයිතරම් දෙයක් අපට පවසනවද? අද දවසේ අපි ඉන්නේ හෙර්තා මුලර්ගේ කතාව වෙන චරිත වගේම මේ රටින් පිටුවහල් වෙනවද නැත්නම් අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න අරගල කරනවද කියන තීරණාත්මක තැන. ඉන්න ආසයිතෙන් රටක් මොකක්ද එකක් තියෙනව නේද? පිටුවහල් වීමේ තීරණය ගත්ත අය හමු වෙන්න පුළුවන් හොඳම තැන බටහිර තානාපති රටවල තානාපති කාර්යාලවල ගේට්ටුව ගාව. අරගල කරන්න තීරණය කළා හමු වෙන එහෙම පොදු තැනක් තාමත් නැහැ. ඒක තමයි වැඩේ. රටින් යන කට්ටිය හමු වෙන්න පොදු තැනක් තියෙනවා. අරගල කරන්න තීරණය කරපුවා අපිට තාම පොදු තැනක් නැහැ. එහෙම අය හමු වෙන විවිධ තැන්වල. සාහිත්‍යකරුවත් අද දවසේ මේ අරගලේ කොටස්කාරයෙක්. ඔහු Taman ජීවත් වන සමාජයේ සිය කෘති හරහා විග්‍රහ කරන්නට ඇද්දරනවා. කපිලෙම් ගමගේ සහෝදරයාත් සිය කවිය සහ කෙටි කතාව හරහා ආය ප්‍රයත්නයේ යෙදෙනවා. මේ වගේ රටක සාහිත්‍ය සිය ප්‍රකාශන මාධ්‍ය කර ගැනීම යහපත් හෙට දවසක් සඳහා වන අත්‍යවශ්‍ය කාර්යයක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මේක දැනුවත් මැදිහත් වීම. පැබ්ලෝ පිකාසෝ මේ මැදිහත් වීම ගැන මෙහෙම කියනවා. මෙහෙමයි පිකාසෝ කියන්නේ. මගේ මව මට මෙසේ කීවායි. සොල්දාදුවෙකු වන්නේ නම් නුඹට ජනරාල්වරයෙකු විය හැකිය. සොල්දාදුවෙක් වෙනවා නම් නුඹට ජෙනරාල් කෙනෙක් වෙන්න පුළුවන්. පැවිද්දකු වන්නේ නම් නුඹට පාප් වහන්සේ විය හැකිය. පැවිද්දකු වන්නේ නම් නුඹට පාප් වහන්සේ විය හැකිය. දැන් අපේ කාදිනල්තුමාගේ ප්‍රකාශ දිහා බලනකොට මේ ගමන කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක අපිට පේනවා. එහෙත් මම ඒ වෙනුවට සිත්තරකු වීමි. එලෙස පිකාසෝ බවට පත් වී ජනරාල්වරු වෙන අය වගේම පැවිද්දන් වෙන අය ගැනත් අපිට ඇති පදන් අත්දැකීම් තියෙනවා. ඇති වෙන්න විඳවලා තියන්නේ අපි. ඒ නිසා මම අවසාන වශයෙන් කපිලට මෙහෙම කියන්න කැමතියි. නිර්මාණකරණයේ යෙදෙන්න එසේම කපිලෙම් ගමගේ වන්න. ස්තුතියි.